ඒ ලෙවල් කරලා කැම්පස් යන මෙඩිසින් යන්නේ උන් එන වැඩ නෙමෙයි ඈ. ඒක තේරුම් ගන්න කලින්. ඒ කැම්පස් එකේ ඉන්නේ මෙඩිසින් යන්න ඉංජිනේරින් යන්නේ අර එන අර උපතේ ඉඳන් ඥානමය බුද්ධියක් තියෙන එහෙම උන් නෙමෙයි ඉන්නේ. ෆැකල්ටි ඇතුලේ අපි දන්නවා ඉන්නේ මොකද කියලා ඉන්නේ සාමාන්‍යයෙන් ඒ ලෙවල් කිට්ටු කරලා මේක පාස් වෙන්න ඕනේ වෙච්ච උන් ටික. සරල කතන්දරේ. මේක කරගන්න මට ඕනේ කියලා හිතිලා ඒ වෙනුවෙන් අර ඕනෑම එකක් කමන්නේ මම මේක කොහොම හරි කරනවා මොනවා හරි කමන්නේ මෙහෙම වෙයි හවුලක් නැහැ මේ මිනිස්සුත් එහෙම කරයි මටත් ඔන්න මටත් උපරිම කට්ට කණ්ඩේ මට කිසිම කන්ඩිෂන් එකක් නැහැ කොන්දේසියක් ඕනේ නැහැ කිසිම කොන්දේසියක් නැහැ මම මේක කොහොම හරි කරනවා කියලා හිතාගත්තේ උන් ටික තමයි ඔය ඉංජිනේරින් ෆැකල්ටි මෙඩිසින් ෆැකල්ටි ඇතුළේ මෙඩිකල් ෆැකල්ටි ඇතුළේ ඉන්නේ මේ බොහොම සාමාන්‍ය ඔයාලා වගේම සාමාන්‍ය මිනිස්සු ටිකක් හැබැයි උන් අන්තිමට ගියේ මේ ගේම් එක අතාරින්න නැතුව හිටපේ උන් ටික ආයස් රිදෙනවා බඩගිනේ නිදිමතයි ඒවා මේවා මොකුත් නැති උන් ටික තමයි ඉන්නේ. මේක අල්ලන් ඉන්න පුළුවන් නම් අන්තිමට ගියේ එකම රහස ඒක තමයි. කියන්නේ අකණ්ඩව කැප වෙන්න ඕනේ කියලා වෙනවා අනිවාර්යෙන්. අපි මිනිස්සු විදියට අපිට කිසිම දෙයක් මෙහෙම කරන්න බෑ. හරිද? ඒ ලෙවල් නෙමෙයි කිසිම දෙයක් අපිට මෙහෙම දිනන්න බෑ. මෙහෙම දිනන්න බෑ. ඒක තමයි අපිට පොඩි කාලේ ඉඳන් උගන්වනවා මෙහෙම දිනන්න පුළුවන් කියලා. මේක හරියට කරොත් මෙහෙම කරලා එකපාරට දිනනවා කියලා. එහෙම දිනන්න බෑ. අපි මිනිස්සු විදිහට අද හොඳට වැඩ කරනවා හෙට ට්‍රැක් කෙලිනවා ආයි හොඳට වැඩ කරනවා ආයි පිස්සු කරනවා ආයි කෙල වෙලාම යනවා රින පැත්තට යනවා ආයි එනවා ඔහොම ආයිලා තමයි මේ ගේම් එක ගහන්නේ. හරි අපි මිනිස්සු විදිහට ඒක තමයි ස්වභාවය.